අයිබෝන් හැමෝටම. ඉතින් අදත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ෂෝට් වීඩියෝ එක හරහා අපි කතා කරන්න යන්නේ ලංකාවට අලුතෙන්ම වගේම ගොඩක් හොඳ පෙරලියක් කරපු HMD Crest 5G ෆෝන් එකේ ඉක්මන් ස්පෙસિෆිකේෂන් ලිස්ට් එකක්. අපි ඉක්මනටම කතා කරමු. ඉතින් අපිට වෙනසෝ පළවෙනි එක මේකේ ඩිස්ප්ලේ එක. මේකට ඇවිල්ලා තියෙන්නේ අකල් 6.6ක වගේ OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ OLED ඩිස්ප්ලේ එකේ 1080 වැඩි කිරීම 2000 පික්සල් රේෂියෝ එකක් බලා ගන්න පුළුවන්. So 90 Hz refresh rate එකක් එක්ක ගොඩක් හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකකට මේකෙන් යන්න පුළුවන්. તો ඒ වගේම මේකේ බටන් ගන් පෝට් වලින් මේකේ තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ fingerprint sensor එකක්. ඒක එන්නේ side mounted විදියට. ඒ වගේම processor එක විදියට Genelok T760 කියන chipset එක බලා ගන්න පුළුවන්. හරි. මේක 5G experience කරන්න පුළුවන්. ඒ වගේම හොඳ gaming experience එකකට යන්න පුළුවන්. So ඒකත් එක්ක මේකට 6GB RAM එකක් ඇවිල්ලා තිනවා වගේම තව 6GB external add කරගන්න පුළුවන්. ඒ වගේම 128GB ROM එකක් එක්ක තවත් මේ ROM එක වැඩි කරගන්න පුළුවන් micro SD card එකක් කරා. So මේ ඔක්කොම ගත්තාම හොඳ gaming experience එකකට මේ දින මුල් specification list එක හොඳින්ම support කරනවා. ඒ වගේම මේ camera setup එක ගත්තොත් එහෙම 50 megapixel වගේම 2 megapixel depth sensor එකකින් බලා ගන්න පුළුවන්. හරි. මේකෙන් ඔයගලන්ට full HD video එකක් 30 fps වලින් record කරන්න පුළුවන් වගේම front camera එකේ megapixel 50 හරහා ඔයගලන්ට full HD video එකක් 30 fps වලින්ම record කරගන්න පුළුවන්. So camera setup එක ඔය විදිහට තමයි කතා කරන්න දෙන්නේ. සල්ලෝ ගත්තොත් එහෙම හොඳ camera setup එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම battery ගැන කතා කරමු. ඒක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. නිය pure 5000 battery එකක් සුපුරුදු පරිදි include කරනවා. ඒ වගේම කිසිම company එකකින් කරලා නැති විදිහට 33 watt wide fast charging ලැබිලා තියෙනවා. ඉතින් මං හිතුවේ නෑ මේ වගේ ෆෝන් එකකට මෙන්න මෙච්චර වෙලින් ටච් කරගන්න පුළුවන් විදිහට මේ ෆෝන් එක එවයි කියලා. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා හොඳ IP rating එකක්. ඒ වගේම මේකට හොඳ full unboxing packaging එකක් එක්ක ලංකාවේ හැමතැනම පෙරලිකාර දේවල් කරපු ෆෝන් එකක් විතර තමයි මේ HMD Crest 5G ෆෝන් එක. කියන්න මතකුණා මේ OS එක විතර තියෙන්නේ Android 14 latest OS එක. ඉතින් ඕගලන්ට මේක කොතින් පාවිච්චි කරන්න පුළුවන් Pixel OS එකට සමාන එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ගැන හිතන දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න SL Tech Marketing අද නම් ගින් එන සුබ දවසක් හැමෝටම.